තක්කාලි පෙළ හදා යනවද? අදත් ඉතින් ලස්සන දවසක් ආරම්භ වුණා. ඉතින් මේ උදේ පාන්දර මමයි සුදුමැණිකේ තක්කාලි පෙළ හදන්න තක්කාලි කොටුවට යන ගමන් තමයි මේ ඉන්නේ. එළවලු කොටුවට කිලෝමීටර් භාගයක් විතර දුර තියෙනවා යන්න. ඉතින් මේ යන අතරතුරේදී සුදුමැණිකේ පාරේ දෙපැත්තේ තියෙන මල්, ගෙඩි එහෙම කඩ කඩ තමා යන්නේ. එතකොට එයාට ඒක මහන්සිය දැනෙන්නේ නැහැ. එයා ගොඩාක් ආසයි මේ මල්වල සුවඳ බලන්න. ඉතින් ඒවා මම එපා කියන්නෙත් නෑ. එයාට මහන්සිය දැනෙන්නෙත් නෑනේ ඒ වැඩ කර කර යනකොට. එළවලු කොටුවට යනකොට හම්බ වෙන ගල්වල ඉඳ ගන්න පුළුවන් තැන්වල හැමතැනම දුවගෙන ගිහිල්ලා ඉඳගෙන චුට්ටක් මහන්සි අරලා තමයි හිමිට යන්නේ. ඉතින් පැය භාගයක් විතර අපට යනවා එළවලු කොටුවට යන්නම. ඔන්න දැන් නම් ඉතින් එළවලු කොටුවට ගොඩාක් ළඟයි. ඒකයි මේ සුදුමැණිකේ දුවගෙන යන්නේ. තක්කාලි පෙළ හදන්න දවසකට කලින් තමයි මේ වගේ මුළු කුඹරටම වතුර ගන්න. ඊට පස්සේ දවසක් ගියාට පස්සේ තමයි තක්කාලි පෙළ ටික අපි හදන්න පටන් ගන්න. එතකොට තක්කාලි පෙළ වලට අවශ්‍ය තෙතමනයක් තියෙනවා. හදා ගන්නත් හරි ලේසියි. තක්කාලි පෙළ තවන්න නම් දැන් ටිකක් ලොකු වෙලා. දැන් දින 14ක් විතර වෙනවා මේ තක්කාලි වලට. ඔයාලා කලින් වීඩියෝ එකේ බලන්න ඇති තැටි වලට තක්කාලි බීජ දාගන්න විදිහ මම වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මේ එහා පැත්තේ තියෙන්නේ බිම දාපු තක්කාලි බීජ. ඉතින් අපේ පුතත් අද ඇවිල්ලා ඉන්නවා අපට උදව් කරන්න. ඉතින් එයා ඉස්කෝලේ යටපු ගමන් එළවලු කොටුවට එනවා අපට උදව් කරන්න. ඉගෙන ගන්න වැඩත් හොඳට කරන අතර අපටත් ඉතින් උදව් කරනවා. එයා හරි ආසයි සොබාදහමට. ඉතින් මම එපා කියන්නෙත් නැහැ එන්න. ඒ වැඩත් අපි ඉගෙන ගන්න ඕන. හැමදේම ඉගෙන ගන්න එක අනාගතයට හොඳයිනේ. ඒක නිසා එයා ආසාවෙන් කරන දේවල් මම එපා කියන්නේ නැහැ. අද දවසට නම් තව ටිකයි තක්කාලි පෙළ හදන්න තියෙන්නේ. ඉතින් අද නම් ටිකක් මහන්සියි. ඒත් හරි ආසාවෙන් තමයි අපි තක්කාලි පෙළ හදන්නේ. මං ඔයාලට තවත් වීඩියෝ එකකින් තක්කාලි කෝටු බඳින විදිහ අරගෙන එන්නම්කෝ.
කරන්නේ ඉතින්. ලොකුවට කරන්න. කොහෙද? කට උඩරට පළාත්වල එළවලු හැදෙන්නේ මෙහෙම තමයි. ඉතින් ටිකක් මහන්සි වෙන්න වෙනවා එළවලු හදාගන්න. ඒත් හරි ආසාවෙන් තමයි අපි මේවා කරන්නේ. පැල හදන්න ඉස්සෙල්ලා පොහොර ටිකක් වලට දාලා තමයි අපි පැලේ හිටවගන්නේ. තැටි වලට දාපු තක්කාලි වලට දැන් දින 14ක් විතර වෙනවා. දැන් නම් හොඳට හැදිලා තියෙනවා. ඉතින් අපි මේ තක්කාලි පැල ගලවනකොට තක්කාලි පැලේ ඉහළ කෙළවරින් තමයි අල්ලලා ගලවන්නේ. පහළ කඳ මැදින් අල්ලලා ගැලෙව්වොත් තක්කාලි වල බූවක් තියෙනවා. ඒක පොඩි වුණාම තක්කාලි පැලේ කුණු වෙන්න බලනවා. ඒක නිසා තමයි අපි තක්කාලි කඳේ ඉහළින්ම අල්ලන්නේ. ගලවලා නෝදන්නේ නෑ දුව නැත්තම් උදුරු ගන්නකොට ඕක මොනවද? අපේ පැත්තට නම් ගොඩාක් ගලන් සැරයි. තක්කාලි පැල හදන්නත් හරි අමාරුයි මේ හුළඟ නිසා. ඒ වුණාට වෙහෙස මහන්සිය දැනෙන්නේ හුළඟ තියෙනකොට. පැල ටික හදලා ඉවර වෙන ගමන් අපි වතුර පොඩ්ඩක් පැලේ ළඟට දාගන්නවා. එතකොට ඊළඟ දවසේ පැලේ හොඳට ප්‍රාණවත් විදිහට හැදිලා තියෙනවා. අද දවසට තක්කාලි පැල හදලා ඉවරයි. ඉතින් මං ඔයාලට තක්කාලි වලට පස් දාන විදිහ, පොහොර දාන විදිහ, කෝටු බඳින විදිහ වෙන වීඩියෝ එකකින් අරන් එන්නම්කෝ. එතකන් ඔයාලට සුබ දවසක්.